මේ කතාව කිව්වා. මේ සියල්ලට හේතුව තමන්ගේ හිත වැඩ කරන ක්‍රමේ දන්නේ නැතිනම් හැම කෙනෙක්ම හැම සත්‍යයක්ම මනසට ඇබ්බැහිලා ඉන්නේ. ඒ දැන් අපි හිතනවා කුඩු ගහන එක්කන වැරදි කියලා. එතකොට එහෙම සමාජයේ ලෝකයේ දිහා කෝණයෙන් බැලුවම මේ හැම කෙනෙක්ම ඇබ්බැහිලා ඉන්නේ. යම් දෙයකට. ඒක අපි හිතන්නේ සමාජ සම්මතනෝ එයා වැරදි කියලා. ඒකට සමාජයේ මේ යථාර්ථය අනුව අපි හැම කෙනෙක්ම යන් දේවල් ඇබ්බැහිලා ඉන්නේ. ඒක එක එක්කෙනාගේ මානසිකත්වය වෙනස් නේ. ඒතර මේ මනසවල අපි එක එක්කෙනා ඇබ්බැහිලා තියෙන්නේ මනස ගැන සිස්ටම් එක දන්නේ නැති හින්දා. ඒතර මේ බැනර් ඔක්කොම හදලා තියෙන්නේ අර ලොකු බැනර් එක හදලා තියෙන්නේ බුදුන් වහන්සේ මේ මොහොතේ මම කවුද කියන එක. මේ මොහොතේ මම කවුද කියන එක තේරුම් ගන්න පෙන්නපු සියලු න්‍යායන් ටික ලොකු බැනර් එකට ගලපලා තියෙන්නේ. ඒ තියෙන්නේ මේ මොහොතේ කොහොමද අපි මේ ලෝකේ හැදිලා පුංචි කාලේ අපි කොතනද හිටියේ ලෝකේ අල්ලගත්තේ කොහොමද ඒක මනස දැන් වැඩ කරන්නේ කොහොමද දැන් මනස පාලනය කරන්නේ කවුද මරණාසන්න මොකද්ද වෙන්නේ ඉතින් අපි කරපු කර්මය කොහෙද දැන් තියෙන්නේ ඉතින් නැවත විපාක විදිහට එන්නේ කොහොමද මේ ඔක්කොම මෙකැනිසම් සමීකරණ ටික ඔක්කොම අර ලොකු බැනරට ගලපලා තියෙන්නේ ඒක බුදුදහම කියන්නේ මේ මොහොතක නිගැන්වීම ඉතින් මේ බැනරක සකස් කරලා තියෙන්නේ මේක මේ කතාව ඉතා ඉක්මනින් මේ ඉන්න තැනම තේරුම් අරගෙන කොහොමද මේ ගත කරන ජීවිතයේ ඇත්ත දකිමින් ජීවත් වෙන්නේ. දකින්න ඇති හැම මොහොතකම වෙන්නේ මොකද්ද? නැති ලෝකයක් තියෙනවා කියන මහා මුලාවක ඉඳගෙන දෘෂ්ටික තමයි ජීවත් වෙන්නේ. ඒකට බුදුහාම කියන්නේ සක්කාය දෘෂ්ටි කියලා. දෘෂ්ටියක ඉන්නේ ඔක්කොම. ඉන්නවා කියලා දෘෂ්ටියක ඉන්නේ. ඉතින් ওই දෘෂ්ටි ඉන්නේ ඔක්කොම බුදුන් වහන්සේ කියන්නේ ඔක්කොගේම මානසික අවුලක් තියෙනවා කියලා. කියන්නේ ඔක්කොම ඉන්නේ මුලාවක කියලා කියන්නේ. නැත්නම් පිස්සු කියලා කියන්නේ. ඒක ටයි දාලා හිටියත් කෝඩ් දාලා හිටියත් පැවිදිලා හිටියත් තමන්ගේ මානසිකත්වයකට අවබෝධයක් නැත්නම් හැම කෙනෙක්ම ඉන්නේ යම් අවුලක. ඒකට මේ බැලක තියෙන්නේ පුංචි කාලේ අපි ඉන්නේ මෙතන. පේනවා, ඇහෙනවා, දැනෙනවා, ඔය ටික සිද්ධ වෙනවා. අපේ උපදින හැම සත්‍යයකම මනස හිස්. මෞගුසෙන් රිදෙනවත් එක්කම අපේ මනස හිස්ව තියෙන්නේ. ඒ හිස් එක තුල අපි කිසිවක් නැහැ. දැන් අපි ඉන්නේ කිසිම මානසිකත්වයක් එයා ගාව නැහැ. එයා ඇවිල්ලා පේනවා, ඇහෙනවා, දැනෙනවා, හුස්ම දැනෙනවා, ඔය ටික සිද්ධ වෙනවා. එයා ඉන්නේ කොහෙද? උපත මරණය ගැන අවබෝධයක් නැහැ, කාලය ගැන අවබෝධයක් නැහැ, මං ඉන්නේ මනුස්ස ලෝකේ ගැන අවබෝධයක් නැහැ, මං ගෑන් ළමද පිළිලමද කියලා අවබෝධයක් නැහැ. කිසිම අදහසක් නැහැ. මනස හිස්. ඒක දැන් අපේ ජීවිතේ කල්පනා කරලා බැලුවොත් එහෙම අපිට දැන් මොන්ටිසෝරින් එහාට තමන්ගේ ජීවිතය ගැන කිසිම අවබෝධයක් නැහැනේ. හිටියාද නැද්ද, කරේ මොකද්ද කිසි දෙයක් මනසේ තැම්පත් වෙලා නැහැ. ඒ රෙකෝඩ් මොකුත් නැහැ. දැන් රෙකෝඩ් එක තියෙන්නේ කොතනින් එහාටද මොන්ටිසෝරින් මෙහාට. එහෙනම් එතනින් එහාට තමයි මේ හිස්ව තියෙන මනසේ මුලින්ම හදාගන්නේ මම කියන සත්ත්ව පුජ්‍යල සංඥාව. මම කියන හැඟීම හදාගන්න අපිට කියලා දෙන්න එපේ. ඒක පුංචි ළමයි අපිට පුංචි කාලේ අපිට කියනවා පුතේ ඇහැ මගේ කන මගේ දිව මගේ කය මගේ මෙන්න කියලා දුන්නට පස්සේ එයා මේ හිස්ව තියෙන මනසේ මුලින්ම හදාගන්නේ මම කියන ආත්ම සංඥාව. මම කියන හැඟීම හදාගන්න ඕනේ. ඒ මම කියන චිත්‍රය හදාගන්න ඕනේ. දැන් ඕගොල්ලන්ට පුළුවන් දැන් ඕගොල්ලෝගේ චිත්‍රේ මොන්ටිසෝරියෙන් එහාට තමන්ගේ මනෝමය චිත්‍රය හදාගන්න උපදව ගන්න බෑනේ. ඒතර පුළුවන් මීට මෙහාට තමන් චිත්‍රය මව ගන්න පුළුවන් නේ. මොන්ටිසෝරි මෙහෙම සෙල්ලම් කරා ඉතින් එක වසරට ආවා දෙක වසරට ආවා. ඔය ඔක්කොම මනසේ ෆිල්ම් එක මවලා විදින්න පුළුවන් නේ අතීතෙට ගිහිල්ලා. හැබැයි මොන්ටිසෝරියෙන් එහාට මව ගන්න විදින්න බෑනේ. එහෙනම් කිසිම රෙකෝඩ් එකක් අපේ මනසේ නැහැ. එහෙනම් දැන් මොකද උනේ අපේ අම්මා තාත්තා සමාජය අපිට කියලා දෙන දත්ත දැනුම හරහා අපේ මනසේ ලෝකේ මැවෙන්න අපිට එළිය ලෝකේ ඇත්ත වෙනවා. ඉස්සලා අම්මා තාත්තා ඇත්ත වෙනවා ඊට පස්සේ මගේ කය ඇත්ත වෙනවා ඊට පස්සේ ආහස පොළොව ඊට පස්සේ තාරක දත්ත වැඩි වෙන්න එයාගේ ලෝකේ එළියේ තියෙන බවට හම්බ වෙනවා. එතකොට දැන් අපි ඉන්නේ මෙන්න මෙතන පුජ්‍යල භාවයේ. මම කියලා කෙනෙක් ඉන්නවා ලෝකයක් තියෙනවා මට තමයි පේන්නේ මට තමයි ඇහෙන්නේ. ඔන්න ඔය කියන අදහස තමයි ඉන්නේ. ඉතින් අපි ජීවිතේ ගත කරන දැන් අද වෙනකන් ඒ ගත කරපු කාලය තුල ඒ වයස් සීමාවල අනුව තමන් අද වෙනකන් ජීවත් වෙලා තින්නේ මේ එළිය ලෝකේ නෙවෙයි. මනුස්ස ලෝකේ නෙවෙයි ජීවත් වෙන්නේ. මනසින් හදාගත්ත ලෝකේ. දැන් ඕන මනසයි මනෝවිඤ්ඤාණය මෙන්න මේක ඇතුලේ හිර වෙලා ඉන්නේ අපි ඔක්කොම 70. දැන් අද වෙනකන් අපි කරපු කීප දේවල් ඔක්කොම මනසේ තැම්පත් වෙලා තියෙන්නේ. දැන් මෙතන පුංචි ළමෙක් ආවොත් එයාට හිතෙන්නේ නැහැ මෙතන ආඳුරු මාසනමක් ඉන්නවා බුදු පිළිමයක් තියෙනවා මම වාඩිලා ඉන්නේ මං තමයි මේ කියන දේ අහගෙන ඉන්නේ කිසිම මානසිකත්වයක් නැහැ නේ. එයාට පේනව ඇහෙනව දැනනව විතරයි. අපේ මනස හිස්ව තියෙන්නේ. ඒකෝර දැන් අපිට වෙලා තියෙන්නේ මොකද්ද? අපි මේ මනස ඇතුලේ මම කියන කෙනා හැදිලා ලෝකේ හැදිලා මට තමයි පේන්නේ මට තමයි ඇහෙන්නේ මම තමයි හුස්ම ගන්නෙ මම තමයි කතා කරන්නේ මම තමයි සිතිලි පහළ වෙන්නේ මම කියන ආත්ම සංඥාවේ ආත්ම පුජ්‍යල භාවයෙන් තමයි දැන් වාඩිලා ඉන්නේ. ඔය දැන් ටයිල් එක පේන්නේ මටනේ දැන්. දැන් කැමති නම් ඇලෙනවා කැමති නම් ගැටෙනවා. සද්දයක් ඇහෙනවා මට තමයි සද්දය ඇහෙන්නේ. සද්දට කැමති නම් ඇලෙනවා ගැටෙනවා. ඒතුළු මේ ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ අපි මේ එළියේ තියෙන ලෝකෙට නෙමෙයි. මනසින් හැදෙන ලෝකේ. දැන් ඕගොල්ලෝ වටාපත කියලා එකපාර වටාපත කියලා පේනවත් හිතනවා වටාපත කියලා.
එතකොට මේ එළිය තියෙන වටාපතට නෙමෙයි කියන්නේ. ඔගොල්ලෝගේ මනසේ නැවෙන ඡායාව. එන වේගයෙන් මේ පුංචි ළමයට පේනවත් එක්කම අපේ මනස ඊට කලින් අර අහලා දැනගෙන හඳුනගෙන හින්දා මනස ටක් ගාලා වටාපත මැවෙනවා. මැවෙනවත් හිතනවා මට තමයි වටාපත පේන්නේ කියලා. අන්න යාර නැති ලෝකේ මනසේ මැවෙනවත් එක්කම එළිය ඇත්ත වෙනවා. දැන් එළියේ තියෙන ඔක්කොම බොරු කියලා බුදුන් වහන්සේ කියන්නේ මේ ඔක්කොම හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ඒ සුද්දාෂ්ටක වලින් එකතුලා තමයි මේ පෘථිවිය ශරීරය හැදිලා තියෙන්නේ. ඒතර පෘථිවිය ශරීරය හැදිලා තියෙන හිස් අවකාශය. දැන් සම්බන්ධනවා දැන් මේ මෑතකදී දැන් අර ඕස්ට්‍රේලියාව පැත්තේ දැන් මේ සමහරක් මිනිහා පුච්චන්න යන්නේ විනාඩියයි. මිනිහ පුච්චන්න යනකොට කිලෝ 50 ගණක් තියෙනවා මේ බොඩි එකේ. ඒතර ඒ මැෂින් එකට දාපු ගමන් මේ තප්පර ගන්න වැටෙනවා දැන් මෙහෙම. ඊට පස්සේ ඒගොල්ලෝ මේ දොර ඇරලා පෙන්නනවා. දොර ඇරලා පෙන්නුවට පස්සේ අලු ග්‍රෑම් 100ක්වත් නැහැ බොඩි එකේ. ඒක ඉච්චර ඉතා වේගකින් පිච්චිලා අලු වෙලා අලුත් වාස්ප වෙලා අලු ග්‍රෑම් 100ක් විතර තියෙනවා. ඒක බලන්න කොච්චර මේ ඉතින් දැන් කෝ කයක් විතර කිලෝ 50 වෙන්නේ නැහැ. ඒක දැන් මෙතන දැන් මේ බිල්ලිම තියෙනවා කියලා හිතනවා. දැන් මේ බිල්ලිම හදන්න කලින් මෙතන තිබි හිස් අවකාශය. ඒතර දැන් මේ හිස් අවකාශයේ ගල්වැලි සිමෙන්ති කොහෙන්ද ගෙනාවේ? හાર્ඩ්වෙයාර් එකකින් ගෙනාවේ. ඒතර හાર્ඩ්වෙයාර් එකට ගල්වැලි සිමෙන්ති කොහෙන්ද ආවේ? මහ පොළොවෙන් ආවේ. ඒ දැන් මහ පොළොවේ ගල්වැලි සිමෙන්ති දැන් එක කෙනා එක නිර්මාණය වෙලා දැන් මේකේ මේව නිර්මාණලා තියෙන්නේ. ඒතර අපේ කය හැදලා තියෙන්නේ මහ පොළොවේ ශක්තිය. මේ කයයි තියෙන මහ පොළොවට. මේ බිල්ඩින් හැදලා තියෙන්නේ මහ පොළොවේ ශක්තිය. එතකොට දැන් ඔක්කොම කවදාද මහ පොළොවේ නැයිති. ඒතර මේ ඔක්කොම හැදලා තියෙන්නේ කොහෙන්ද? හිස් අවකාශ ධාතු. එතන මේ හිස් අවකාශ ධාතු තියෙන ඔක්කොම මොකද හැම මොහොතම වෙන්නේ? කාලය වෙනස් වෙනවා, වෙලාව වෙනස් වෙනවා, භෞතික ලෝක වෙනස් වෙනවා, රස්නේ සීතල වෙනවා. හැම මොහොතම චක්‍රිය, හැම මොහොතම කැඩි කැඩි බිදි බිදි හැම මොහොතම මේ හිස් අවකාශ තියෙන ඔක්කොම වෙනස් වෙනවා. ඒක අපි හිතුවා නැතත් ඒක තමයි ලෝක ධර්මතාවය. දැන් අපිට ප්‍රශ්න වෙලා තියෙන්නේ මොකද්ද? මේ හිස් එකේ තියෙන ඔක්කොටම මනෝවෙන් මැදිලා. මනෝවෙන් මැදිලා තියෙන්නේ. දැන් අද වෙනකන් කලකී දේවල් ඔක්කොම මනස රෙකෝඩ් වෙලා තියෙන්නේ. ඒතර ඒ මොහොතේ ඇත්ත නොදක ජීවත් වුණ හැම මොහොතකම මනෝමයෙන් කර්ම රැස්ලා තියෙනවා. ඒකට ඒ මොහොතේ දැන් මම මෙහෙම කියනවා දැන් ආනේ මාර ලස්සනයි රිලව ගහලා නේද කියලා මං රිලව කල්ලා නේද කියලා මං උට දේශයක් පහල කරනවත් එක්කම මට ඒල කර්ම රැස් වෙනවා. මං හිතන්නේ අර කල්ලා තියෙන එළිය තියෙන දේ කියලා හිතෙන්නේ. නෑ පේනවත් එක්කම මට මනුස්සෙ මැවෙනවා මේ ඊට කලින් මේ දකින්න මේක සීට් එක කියලා දැකලා හඳුනගෙන තිනවා කඩලා කියලා දකින්නවා දැන් දකින්නත් එක්ක කැඩිලා මට දේශයක් පහන මම ගහන්න ඕන කියලා. ඒතුළු මේ වගේ හැම මොහොතකම උදේ ඉඳලා නැගිට වෙන නිින්දට යනකම් කර්ම රැස් වෙනවා. එක්ක හොඳ එක්ක නරක. පින් පව් මේ දෙක රැස් වෙනවා. එතකොට දැන් මේ දෙක රැස් වෙන්නේ මේ එළියේ තියෙනවට නෙමෙයි. මනෝමෙන් වෙන්නේ ඔක්කොම. අන්න මනෝපුබ්බං ගමා ධම්මා මනෝසෙට මනස තුල යථාර්ථයෙන් නොදකින හැම මොහොතකම ඇතුළේ කර්ම රැස් වෙනවා. ඒතුළ හැම මොහොතකම සිතිවිල්ලක් පහළ වෙන්න කර්ම ශක්තියක් ගිහලා මේ විශ්වය තැම්පත් වෙනවා. දැන් බෞද්ධ විද්‍යාව හොයන්න තියෙන්නේ. ඒ හැම මොහොතක තරංග විදියට හැගිලා මේ විශ්වය තැම්පත් වෙනවා. මරණාසන වෙලාවේ මොකද වෙන්නේ? මරණ වෙලාව අර අවසාන මොහොතේ දැන් මේ මම කියලා කෙනෙක් ඉන්නවා කියලා දෘෂ්ටියින්නේ මැරෙන්නේ. ඒ මරණ වෙලාව අර විශ්වයේ කර්ම ශක්තියෙන් තැම්පත් වෙලා තියෙනවා. මරණාසන වෙලාව අවසානයේ මොකක්ද සිටි වෙන්නේ? සිතෙන්නේ මොකද්ද? ඒ සිතෙන සිටිවිලට අනුව ඊළඟ උප්පත්ති හදනවා. එක්ක දේශකය, പ്രേතකය, එක්ක ඒ ගතියට අනුව චුති හදනවා. එක්ක රළු කයක්, එක්ක සිවුම් කයක්, එක්ක මනෝ කයක්, එක්ක දේව කයක්, කොහොම එක එක්කෙනාගේ මරණ වෙලාව ගතියට අනුව චුති හදන්නේ. ඒතර අපි මේ මනස ගැන අවබෝධ නැතුනොත් වෙන්නේ මොකද්ද? බුදුන් වහන්සේ කියන්නේ මේ හරියට තමන්ගේ මානසිකත්වයේ හැදුණු කොහොමද තේරුම් අරගෙන උදේ නැගිටින නිින්දට එකම්ම තමන්ගේ මනසින් මැවෙන ලෝකයේ බොරුවක් බව දකිමින් පවතින වර්තමානයේ ඇත්ත දකින්න ඕනේ. ඇත්ත නොදකින හැම මොහොතකම මනසේ සියල්ල රෙකෝඩ් වෙනවා. ඉතින් රෙකෝඩ් වෙනවත් එක්කම කර්ම රැස් වෙනවා. ඒකපාර මම කියනවා එයාට අවුරුදු 20 අවුරුදු 5කට කලින් කරපු දේ මතක් කරගන්න කියලා. එකපාර මනසේ සිග්නල් එක වදිනවනේ ගිහිල්ලා අතීතේ කරපු දේ. ඉතින් කොහෙද තිබ්බද රෙකෝඩ් එක ගොන්නුනේ? දැන් කය ඇතුළේ තියෙනවා දැන් ඔළුව මොලේ තියෙනවා මොලේ කපලා බලලා මොලෙත් නෑනේ. හાર્ට් එක බලුවා හાર્ට් එකෙත් නෑ. මේ කොහෙද තියෙන්නේ? එතන මේ සියල්ල මේ විශ්වයත් එක්ක සම්බන්ධ වෙලා මනසත් එක්ක සම්බන්ධ වෙලා මේ ඔක්කොම ફોකස් මේ සිස්ටම් වෙලා තියෙන්නේ. දැන් අපේ ඉන්න තැන අපේ මානසිකත්වයේ තේරුම් ගත්තොත් එහෙම අර උඩ තියෙන රෙකෝඩ් වලට වටිනාකම නැති වෙනවා. මොකද මෙයා ඇතුළේ ඉන්න පවතින ඇත්ත දකින්න මනසට අහු නොවන්න පුරුදු කරන්න අර උඩින් සිග්නල් වැදුනට මෙහෙන් ඉන්න තැන ඇත්ත දකින්න වලද ගන්න කෙනා නැති වෙනවා. ඔන්නෝම මේ මනසේ කර්ම රසය කරන්නේ. තමන් අතීත කරපුවා ගෙවීමටපත් කරන්න ඕමයි. ඉතින් ඔන්න ඕක වර්තමානයේ අපි ඇත්ත නොදකුත් වෙන්නේ මොකද්ද? මේ මැරෙන ඔක්කොම සම්මුතිය මැරෙන්නේ. සම්මුතිය ඉඳලා මැරෙන්නේ. ඒ කියන්නේ කෙනේ පුජ්‍යලෙක් ඉන්නවා මෙහෙම කියලා බුදුහාම කියනකොට සම්මුති වර්ණ කියලා. ඒ මිනිස්සු මැරෙනවනේ දැන්. ඕක කියන්නේ සම්මුතියක් කියලා. පණවා ගත්ත දෙයක්. දැන් පුජ්‍යල බය දන්නේ නැහැ මැරෙන උපදිනවා කියලා. දැන් අපිට කිව්වේ දැන් අම්මා ගාව ඉදුණා කියලා අපේ අම්මා තාත්තනේ අපිට කිව්වේ.
අපි දැක්කේ නෑනේ. එතකොට දැන් මැරෙනවා දකින්නෙත් අපි අපිට කවුරුත් කියපු දෙයක් ඉදන්නේ. දැන් මෙතන මැරලා ඉන්න මිනිස්සේ. පුංචි ළමෙක් එයා දන්නේ නැහැ මැරලා ඉන්නවා කියලා. ඒක අපිට කියලා දුන්න භාෂාව දන්නේ. එහෙනම් ඒකට බුදුන් වහන්සේ කිව්වා මේක සම්මුති වර්ණයක් කියලා. පටවා ගත්ත දේවල්. ඉතින් ওই මරණය තව ඉදිරියට යන්න ඕනේ. මරණය දැන් වෛද්‍යවරයෙක් මේ බොඩි එක චෙක් කරලා කියනවා මේක මැරලා තියෙන්නේ මෙයා මේ හේතුව කියලා. දැන් එයා තව පොඩ්ඩක් ඉදිරියට බුද්ධිමත්. ඉතින් බුදුන් වහන්සේ කියනවා මේ මැරෙන්නේ සත්‍යයි මැරෙන්නේ චේතනහම් වික්‍රේ. චේතනහමක් කරනවා. මැරෙන මොකක් කර සිටිවිල්ල පහළ වෙනවත් එක්කම ඒ සිටිවිල්ල තුල මම කියලා කෙනෙක් පුංචිලෙක් ඉන්නවා ලෝකයක් තියෙනවා. ඒ ලෝකේ මොකක් කර උපාදාන කරලා තියෙන්නේ. කාලය ඇත්ත වෙලා තියෙන්නේ. රාග දේශ මොහ ඇත්ත වෙලා තියෙන්නේ. ඒතර නිට්ටය සුඛය ආත්මය කියන දෘෂ්ටිය ඇත්ත වෙලා තියෙන්නේ. ඔන්න මැර වෙලා මේ අසකරණාසී තියනවා කියලා දෘෂ්ටියක් ඇත්ත වෙලා තියෙනවා. මැරෙනවත් කියලා කහන්නේ. ඉතින් මැරෙලා මම යනව නෙමෙයි. දෘෂ්ටියක් නිසා සිතක මනෝමය සිටිවිලි පරම්පරාවක පැවැත්මක් නිසා ඊළඟ මැරෙන සිටිවිලි ඊළඟ භවය හද. අපිට ඕනේ දැන් මේ පවතින වර්තමානයේ මේ පේන තැනම ඇහෙන තැනම දැනෙන තැනම ඇත්ත නොදැක්කොත් මනසේ කරන කියලා ඔක්කොම රෙකෝඩ් වෙනවා. මේ මනස ගැන තේරුම් නොගත්තොත් මාර අනතුරු පිළි තේරෙන්නේ නැත්තම් හොඳයි කියලා මම කියන්නේ. බුදුදහම. පාඩුව එහෙ පින්නා කරගෙන හිටියගෙන දැන් දානේ කියන එක බෞද්ධ අතහැරෙන්නේ. දැන් මේ අවසාන දන් දීලා අවසානයේ ප්‍රතිඋත්තර මොකක්ද දන්නවද? අවදා හරි පැවිදිලා උම වාඩිලා හිටිය කැලේ ඇතුලේ හිටියක් දාන එනවා. ඒක තමයි ඒ දාන පිටේ අවසාන පාරමිතාව. අවදාය දැන් මේ දාන දීලා ඔච්චර පිංගම් කළ අවසාන ප්‍රතිඵලය මොකක්ද දන්නවද? අවදා හරි පැවිදි වෙලා කැලයක් ඇතුලේ ගිහලා හැංගිලා හිටියා මිනිස්සු දාන කියන. මොකද සිරිපාදේ වෙන කැලවල ආරණ තියෙන්නේ. මිනිස්සු යනවලු මේ අවිස්සාවල් කේක දුරින් කැම දානේ අරගෙන. කැලේ යතුට යනවලු පයින් කිලෝමීටර් ගාන. බලන්න කොහේ ගැලවෙන්න බෑ. දීපුව හම්බෙනව ළඟටම. එතකොට දැන් ඉතින් දැන් අතහැරින්නේ නැති මොකද්ද එතකොට? බෞද්ධ කියන අතහැරියේ චේතනාව අතහැරියේ නෑ. සිතුවිලි දැන් මට ඔය අතහරිනවා කියන මානසික ස්වභාවය අතහරින්න බෑ. ඇත්ත අල්ලගෙන ඉන්නේ. කීප දෙනවද දන්නේ? චේතනාව අල්ලගෙන ඉන්නේ මම තමයි දානගෙන මම තමයි හැදුවේ මම තමයි දැන් පූජා කරේ. අර මනසින් අල්ලගෙන නිසා මැරුණොත් නැවත රිටර්න් එක ආයෙනවා. දැන් අපිට පුළුවන් නම් මනසින් අතහරින්න. අර නිවන කරා යන්න. එයා භෞතිකවත් අතහරිනවා මනසිමුත් අතහරිනවා. දැන් බලන්න උද්දවල්ලුට මේ දාන්නේ මොකද වෙන්නේ? නරක වෙනවා. ඊට පහුව දෙනකොට තව මුද්‍රම නරක වෙනවා. ඊට පහුව පණුවක් ගන්නවා. දැන් අපි කෑවන් නැතත් වැළඳුවක් නැතත් ඔය ආහාරට ඔක තමයි වෙන්නේ. ඒතකොට අපි දැන් වැළඳුවා මොකද වෙන්නේ? එයාකට ලේට් දාතු උරා ගන්නවා ඊට කිලුට තල්ලු වෙලා යනවා ඒ ශක්තිය වැය වෙනවා ආය රැට අහර ගන්න උදේර ගන්න ඕනේ මෙහෙම ආහාර ශක්තියත් වැයලා දැන් මොකද ඇත්ත මාන කොච්චර මුලාවද ඉන්නේ කියලා තේරුම් නොගත්තොත් එහෙම මනෝමය හැමතැනම බැඳෙනවා එතකොට ඇත්ත තේරුම් ගත්ත එක්කෙනා මනසිමුත් අතහරිනවා එයා අවබෝධයෙන්ම පවතින වර්තමාන ඇත්ත දකින්න අතහරනවා එයා ඊට කොහෙට ලං වෙන්නේ නිවන එයා ඇත්ත දකින්න එයාගේ මනසේ අර ආත්ම දෘෂ්ටි හා ලෝකයේ දීපු වටිනාකම් පිනට දීපු වටිනාකම් පවට දීපුවට ඔක්කොම ෂේ වෙලා යනවා. ෂේ වෙන්න පවතින වර්තමානයේ පේන තැනම, ඇහෙන තැනම, දැනෙන තැනම ටික ටික මේ සෙන්සර් ටික අවදි වෙනවා. පේන දේ පෙනීමක් විතරයි. ඇහෙන දේ ඇහිීමක් විතරයි. දැනීමක් විතරයි. එතන අවදි වෙන්න. තමන්ගේ ආත්ම දෘෂ්ටිය ගෙවෙන්න පවතින වර්තමාන අවදි වෙන්න මේ ප්‍රඥාස අවදි වෙනවා. ප්‍රඥාව. අන්නම තමයි මේ මාර්ග ඵල හැදිලා තියෙන්නේ. ටික ටික මේ පුරුදු කරන්න තමන්ගේ මානසිකත්වයේ වෙනස් වෙනවා. වෙනස් වෙන්න එයා අවබෝධයටපත් වෙනවා නිවීමටපත් වෙනවා සසර කැඩෙනවා ඔක තමයි උන්වහන්සේගේ නිර්වාණ පාත් එක. ඉතින් ඕක අපි තේරුම් නොගන්න අපි කරන ඔක්කොම සම්මුති සම්ප්‍රදාය සංස්කෘතික සිරිත්. දැන් තියෙන මේ සිස්ටම් එක හැදිලා තියෙන්නේ ආගමක් විදියට. දර්ශනය ඇල විද්‍යාව. තේරුම් ගත්තා ගමන ගියා.